මේ අරුගේ හොටට මොකද්ද කරන්නේ මහත්තයා? අරුගේ හොටට සේන්ට පොඩි හදිස්සි අවස්ථාවක්ද කොහෙද? බයිසිකලේ කෝ ලයිට් එක ගැලවුවද? ගැලවුවා. පොලිසියෙන් ඇල්ලුවා. කොහෙන්ද? ගලිගුමෙන්ද අඹම්පිටියෙන්ද? අඹම්පිටිය. අඹම්පිටියෙන්? හා. ඔව් මේ තාත්තට කියලා අඬලා මේ හදාගත්තේ. පන්තිත් තිබ්බනේ ගන්න කොහොමද? මේ මාත් එක්ක ආවා. පල්ලෙහාට ගියාම තමයි වැඩට වෙන්න යන්නේ සේන් කොල්ලා. හලෝ යාළුවනේ අදත් ඔයාලා ඉන්න රෂි බොයි YouTube channel එකත් එක්ක චූටි කෙල්ලන් බලන්න ආවා. අර චූටි කෙල්ල රපුරක් ගහේ අත්තක චූටි කෙල්ලට ගානක් අන්නේ යාළුවනේ. බලන්නකො මං කතා කරද්දි මං චූටි කෙල්ලව බලන්නේදී චූටි කෙල්ල දුවනවා ගේ ඇතුළට. ඔව්. සුදු මම්ලා ගේ ඇතුළට දුවනවා. මාත් එක්ක තරහ වෙලා දැන් චූටි කෙල්ල. චූටි. හයි. වෙනුම් මල්ලිලා දිහා යන ගමන් ආවේ චූටිය බලන්න. වෙනුම් මල්ලිලා දිහා යන අද පොයේනේ යාළුවනේ. වෙනුම් මල්ලිත් ගෙදර ගියා. ඊට පස්සේ වීඩියෝ එකක් කරමු කිව්වා. අර පේනවනේ. යාළුවනේ ඔය කට්ටියට මතක රෝසමේ සීමේ මේ පේනවනේ. ගොඩ කාලෙකින් යන්නේ ඒක මට දැන් හිරයි. මදි. චූටි කෙල්ල. ප්ලේ බටන් එක ගෙනාවා අපි දැන් වීඩියෝ එකක් කරමු ඈ. චූටි කෙල්ලටත් අයි තියන්නේ ඉතින් ප්ලේ බටන් එක. ෂේන් කොල්ලයි චූටි කෙල්ලයි මගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳන් හිටියා. මම බෑ යනවා කොහෙද? කොහෙද යන්නේ චූටි? දැන් වෙනුම් මල්ලිලා දිහා යන්න ඕනේ. මට මේ බලන්න ඔයාලෝනේ බයිසිකලේ කෑලි බෑලි ටික ගැලවුවා. ආයෙ අලුතෙන් හදන්න ඕනේ. ෂේන් කොල්ලත් දැන් මේ මාත් එක්ක ආවා. දැන් පල්ලෙහාට ගියාම තමයි වැඩට වෙන්න යන්නේ ෂේන් කොල්ලා. යාළුවා ෂේන් එක රේස් එකක් යන්නයි බලන්නේ. ෂේන් කොල්ලා යනවානේ මටත් කලින්. දැන් මෙතන ඉඳන් පටන් ගත්තා. ෂේන් එන්න. ෂේන් රේස් එකක් යන්න ෂේන්. ෂේන්ට පොඩි හදිස්සි අවස්ථාවක්ද කොහෙද? යාළුවනේ අලුත් පොඩි ගැජට් එකක් ගහුවා මේ. පේනවනේ? ඒක මේ වේගෙන් යද්දි තමයි ඒ කියන්නේ ලයිට් පත් වෙන එක. මරු ඉතින් මම තව එකක් ගන්නවා ඒ වගේ පාට එකක්. මේක ඉතින් කොහොමද හදන්න ඕනි කියලා ඔය කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. ෂේන් කොල්ලා ගියා. ෂේන් රේස් එකක් යන්න. ෂේන් ෂේන් අවුස්සලා ගන්න ඕනේ යාළුවනේ. ෂේන් 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 එන්න මාත් එක්ක යන්න බෑ. මේ ටික නම් ආතල් යාළුවනේ. මොකද මේ ටික හැමින් යන්න පුළුවන්. වෙල්ලේ ආයත් කියලා ගහන්න පේනවා. ඔය කට්ටියට මේ ෂේන් කොල්ලා හැමතැනම විශ්ව නටනවා. නෑ යාළුවනේ මම වෙනුම් මල්ලිලා දිහාට ගියොත් වෙනුම් මල්ලි අනිවාර්යෙන් මගෙන් අහනවා ඇයි කෑලි බෑලි ටික ගැලවුවා කියලා. අපි කියමු මේ පොලිසියෙන් ඇල්ලුවා කියලා. පොලිසියෙන් ඇල්ලුවා කියමු එතකොට. YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. වීඩියෝ එක like එකක් දාන්න යන්න. කමෙන්ට් උත් ඕනේ හරිද? නිකන් යන්න බෑ. මට කියන්න බැරුණානේ යාළුවනේ. මම වෙනුම් මල්ලිලා දිහා යන්නේ. මේ නැත්තම් මම වෙනුම් මල්ලිට අපේ දිහා එන්න කියලා. වෙනුම් මල්ලි කුකුල් කූඩයක් හදලා ගිහින් බලමු. කුකුල් ගෙනල්ලා ගිහලා ගිහින් බලමුකෝ. මේ ටිකේ ඉතින් පරිස්සමින් යන්න ඕනේ. බණ්ඩක් වගේ ලෙස්සනවා. ඔය ලේසි නෑ යාළුවනේ. ලේසි නෑ. ඔය වෙනුම් මල්ලි ඕ කුකුල් ගේ මොකද කරන්නේ? අපි කුකුල් ගයක් හදුවනේ. දැම්මද කුකුල් පැටව ඇතුළට? ඕ 6ක් ගෙනාවා. එක්කෙනෙක්ට දුවලා ඉන්නේ. ඇයි මොකක්ද? අර හොටේ මොකද්ද ගෙඩියක් වගේ ගත්තා. බයිසිකලේ කෝ ලයිට් එක ගැලවුවද? ගැලවුවා. පොලිසියෙන් ඇල්ලුවා. කොහෙන්ද? ගලිගුමෙන්ද අඹම්පිටියෙන්ද? අඹම්පිටිය. අඹම්පිටියෙන්? හා. ට්‍රැෆික් අල්ලලා බයිසිකලේ VIP බාර් එක ගලවලා. ඔව් යාළුවනේ. අපරාධේ වගේ VIP බාර් එක. මට කියන්න බැරුණානේ. බයිසිකලේ අලුත් මේ සුපිරියට හදන කෑල් වීඩියෝ එකක් දාලා තියෙන ගිහින් බලන්න. ඒකත් ලක්ෂ 4යි ගාණක් ගිහින් තියෙන්නේ. ඒකත් සුපිරිනේ. වෙනුම් වල්ලි කවිසයි වායි තමයි හැදුවේ. මේ දෙන්න හදලා දුන්න ගැම්මට ඉතින්. හැබැයි ආයේ පොලිසියෙන් ගැලවෙන්නේ. හැබැයි මොනවද කැත වැඩේ කරේ? ට්‍රැෆික් මගේ VIP බාර් එක ගැලවිලා නේ ගැලෙව්වා. යංග වෙනුමලිය කුකුල් කුඩේ බලන්න. වෙලාවට ආවේ කෑම දැම්මෙත් නෑ තාම. සිරාවට. එනේ යාළුවනේ කෑම දාන්නත් පුළුවන්. මෙන්න ඉන්නකෝ අර හොටේ ගෙඩිය දාපු. ගෙඩි මේනේ. එයාගේ හොට ඇරලා දින්නේ. වහන්න බෑ යා. කන්න නැද්ද? එයාට කන්න බෑ. එයා වතුර හම්බුනවා. සීන බලාගෙන ඉන්නවා. සේන් කොල්ල එපා. මෙහෙන්.
මං මේ කුගුල්ලු ගැන විස්තර ටිකක් දෙන්න. ඊට මේක වහන්න. ඇතුළේ ගියා. එක්ක ඕනේ. වෙන මොකද ඇතුළට යන්න හදනවා. මෙයා කුකුලේ. පොරද? පොර මේ පොර. කොටයිද? එහෙම කොටන්නේ. මගේ එක්කන ඔයාට දෙන්න. එක්කට හරි. අපේ ගෙදර ඉන්න කුකුලා කොටනවා යාළුවනේ. නේද? ඔයත් ඒ වගේ වෙයි. ලොකු වුණා. මෙයාගේ මේ කුකුලාද කිකිලිද හොයන්නේ පියාටු. මේ ඔළුව ලොකුයි. පෙඳේ ඔහම පොඩි කොටයි උඩට තියෙන්නේ. අත්තටු වලින් තොයනවා. කිකිලියක්ද? නෑ මෙයා කුකුලේ. මේ එකම සමානයිනේ පියාටු ටික. ඒ කියන්නේ කුකුලේ. අපි අත්තරම Google කූඩේ මේ වීඩියෝ එකක් ගේන්න හිටියා නේද රජයි? ඔව්. ඇයි දවසෙන් දවස නේදුවේ? එතකොට අමාරු වෙන්නේ. ඔව් මේ තාත්තට කියලා අඬලා මේ හදාගත්තේ. පන්තිත් තිබ්බනේ ගන්න කොහොමද? අර වැලි නානවා දැක්කද? වැලි නැති හින්දා අවු මේ ඒ දුඟුරු පාර දෙන්න පොර කුකුල් ජෝඩුව. එතකොට අර ඇතුළේ ඉන්නේ. එයා ගම් කිකිලියා. එයා කොටනවා අනිත් අයට. එයා වැර පෙන්නන්නද? එපා. කොටයි. පව්. නෑ කොටන්නේ. මේ වහන්න. මාසිලා හදලා කවුද හැදුවේ මේක? මේක වහන්න උෂේ නෑ. කවුද හැදුවේ මේක? අනුරව අප්පාවා තාත්තගේ යාළුවෙක් ආව තරිඳු කියනවා මම. වල්ලේ ඇතුලේ දාලා වහමු. වහලා නෑ. මේ ඇවිල්ලා කිකිලියා. මේ තටු මේ. දාමු එතුට. එයා කිසි. සේන් කොල්ල ගන්නවනේ. මෙයා අරකටම දාමු නෙන්න නැත්තම් කොටයි. ඔව්. මල්ලි දාලේ. අරේ වතුර දෙන එකක් ගත්තද? අන්න හම්ප දුන්නා. කීයද? නිකන්. එතකොට කෑම එක දාන එක. වෙලාවට කෑම දැම්මෙත් නෑ. අම්මා ඔළුව ඇදලා දැන් දෙවි පාටත් ඔළුව ඇදලා යනවා. කෑම දාමුද? දාමු. ඔයා දාන්න. වෙනුමලි දවස් ගාණක් තිස්සේ අඩ හිටියේ තාත්තට හදලා දෙන්න කියලා. ඊට පස්සේ කොහොමරි තාත්තා හදලා දුන්නා. සැල්සියම් වලට දෙන්නේ නම් සිප්පි කටු, හාල් මැස්සොලු, ඔය පස් මුහුදු වැලි ඒ වගේ ඒවා. හාල් මැස්සෝ වෙනකොට කූනිස්සෝ දෙනවා. කූනිස්සොත් හොඳයි. කූනිස්සෝ පොඩ්ඩක් දාන්න. වැඩි දාන්න නෑ එතකොට මේ. ඇතේ නේ? ඔය දානවා. මේ තියෙන වැඩෙන කෑම. වැඩෙන කෑම කෝපෙන්න බලන්න මට. ඒක බූස් කෑම වගේ. අපි ඉස්සර කුකුල් ගයක් හදලා ඇති කරා. අපි බිස්තරත් තිබුණා. දැන් ඒක නෑ. එක කුකුලයි නේ. මම මේ කට්ටිය ලොකු වුණාම දෙන්න. වැඩින කෑම පොඩ්ඩක් දාගන්න. ඕවද වැඩේ. එතකොට අර මේ ගලබ චුට්ටක් ඉතල. බිත්තර කෑම දෙන්න ඊට පස්සේ ලොකු වුණාට. ඔව් නිකන් මාස 5 මාස 6ක් 4ක් ගියාම අපේ අප්පච්චි කිව්වනේ. මුසල් මේක තියෙන්නේ. මේවා දාන්නේ මේ කට්ටියන්ට මේ ඇට කෑම එක තාම දෙන්න. දෙනවා නම් දෙන්න කිව්වේ මේ බඩ ඉරංගුයි වී වල පොතු ඇරලා දාන්න කිව්වේ. ඒ කියන්නේ හාල් දාලා බඩ ඉරංගු දාලා වේලපු. තව ටිකක් දාන්න. හන්දක් විතර. ඈ? වැඩි නැද්ද? හොඳට කලවම්. අලවම් කරමු. ඔය මේ කට්ටිය පැටවුන්ට බිත්තරයක් දාන්නේ නැත්තම් මේ කිකිලියන්ට දෙන්නේ මේ උන් බිත්තර දාන. කිකිලියන්ට බිත්තර ඔය දාපුවම මේක දැන් මෙහෙම දෙන්නේ. ඊයේ රෑ දාපු කෑම ඔක්කොම කාලා. බලන්නකො අර කට්ටිය ලස්සනට ඉන්නවනේ ෂෝක් එකට. අල්ලන්න. අල්ලන්න ඕක තඩගන්න. එහෙම මුකුත් කරන්න ඕනේ නෑ. ඇට මේ වී ටික යටට යනවා ඒක. හොඳට කලවම් කරලා දෙන්න. වතුර එක මාරු කරෙත් නෑ ඊයේ දාපු. එහෙනම් වතුර මාරු කරමුද? වතුර මාරු කරමු. වතුර බකට්ටේ වතුර හැල්ලනවා. වතුර බකට් එක හොදලා ගියේ. වතුර එක ග්‍රෑට මැස්සත් ලගින්දි මේ ජරා කරලා වතුරයක් ගන්න ඕනේ. කනවා යාළුවනේ මේ කට්ටිය මේ. අර කනවා වෙනුමල්ලි. කවුද? අර කට අරන් ඉන්න එක්කන. එයාට කන්න බෑ. එයා කොටනවා. චුට්ට කනවා අර. එහෙනම් අවුලන්නේ. YouTube channel එක subscribe කරලා තියාගන්න. වෙනුමල්ලි වතුර කියන අමාරුවෙන්.
ඇත්තටම ඉතින් ඔය කට්ටිය subscribe එකත් වටිනවා මට. දෙන්න ගෙන්න මේක වහන්න. අල්ලගන්න. යටින් අල්ලගන්න. යටින් මෙහෙම අල්ලගන්න. ඔය පැත්තනේ. වතුරේ රෝයලුනේ දැක්කනේ. මට නම් මාරම සතුටු. ඕක ඉල්ලන්න. ඕකට බර වැටෙන්න පාතර මේ වුණා. වතුරක් දුන්න බයි. බයි. අලුවනේ අද පොය දවසේ ඉඳන් දවසලක් තිය මඤ්ඤොක් හදන්සලා මෙනු මල්ලි බාස්කට් එකකින් උතරගෙන. බාස්කට් එකක් ගත්තදී දන්නවනේ ගෙදරටත් එක්ක ගේන්න බෑ. අද සුද්ධ කරන්න යන්නේ මායි වෙනු මල්ලි. සුද්ධ කරලා නේ සේන් යංකෝ. බූම් බූම්. ටැට්ට දෙයක් ගියා. දැක්කද යාළුවනේ? වෙනු මල්ලිලා පාර. ලයිට් එක පත්තු වෙන්නේ නැහනේ. හයියෙන් යන්න ඕනේ පත්තු වෙන්න. බලන්න යාළුවනේ වහිද්දි ලස්සන. පිටිපොද වැටෙද්දි අර නිකන් ලස්සනක් තියෙනවා. හිම වැටෙනවා. යාළුවනා මොනරෙක් ඉන්නවා. දැන් මෙතන ඉඳන් නේද ගියේ? ඔව්. අයියෝ. සේන් වැඩි වැඩ කරන්නේ නැතුව යංගෝ සේන්. වෙනුමල්ලි නම් ගියා මඤ්ඤොක්ක දාන්නට යා. මේ අරුගේ හොටන මොකද්ද කරන්නේ මහත්තයා? අරුගේ හොටද? උගේ හොට ඇරිලා දින්න වහන්න බෑ. වෙනුමල්ලි මේ මං වෙනම ගන්න ඕනේ නෑ නේද? මඤ්ඤොක්ක නම් ගත්තා පාර්සලයකුත් ගත්තා ගෙදරට. යම් කටට කළත් උන්නා. අනේ මට කෑල්ලක් දෙන්නකෝ. පාපැදියේදී ආහාර ලබා ගන්න. සුපිරි ගල්වනේ රහයි. අලවලු. අපරාධ දෙන්න මං ගන්න. මම බයිසිකල් එක දාගන්න. යාළුවනේ මං තමයි දැන් රියදුරු. පියදුරු බලපත්‍ර එහෙම කියලා. ඒව අදාළ නෑ. රහයි යාළුවනේ මං යන්නද? මීටියා. මඤ්ඤොක්කත් කෑල්ලෝනේ මේ ඉන්න කොටි පෙට්ටිය. මඤ්ඤොක්කගේ මරුවට තිබ්බනේ. රහය. යාළුවනේ අගෝස්තු මාසෙ ඉතින් කෙලින්ම වීඩියෝ ගෙනා සුපිරියට. සුපිරි වීඩියෝ ගේන්නේ කොටි පැටියයි වීඩියෝ වන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක තමයි අපිට වටින්නේ. යා. ඒක තමයි අපිට යටින්නේ. කොටි පැටියගේ වීඩියෝ වන්න කමෙන්ට් එකක් දාන්න. ඔය කට්ටිය කමෙන්ට් දාන අන්න තමයි ඉතින් අපි වීඩියෝ ගේන්නේ ඉතින්. ඕන එක කමෙන්ට් එකක් දාන්න තමයි තියෙන්නේ. නේද? අනිවාර්යෙන්. කොටි පැටිය තෝ කීවා වීඩියෝ කරන්න ඉතින් සුපිරි ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මගින් subscribe කරන්න. වීඩියෝ එක like එකක් දාන්නත් ඕනේ. comment දාන්නත් ඕනේ. comment අනුව තමයි ඉතින් අපි වීඩියෝ ගේන්නේ. අගෝස්තු මාසෙ ඉතින් කෙලින්ම සුපිරි වීඩියෝ ගහනවා. අපි මේ ගොඩාක් එකතු කරමු. අගෝස්තු මාසයක් එන්නේ නැහනේ. ඔව් ඉතින් එනවා අනිවාර්ය දෙන්නේ නැහනේ. ඔව් ඉතින් අපිට නිමාඩු හම්බෙන්නේ නැහැ ඉතින්. ඒ හින්දා වීඩියෝ ගේනවා දිගටම බයිසිකලේ වීඩියෝත් ගේනවා ඉතින්. ආයෙ කුකුල්ගේ වීඩියෝ ගේනවා. මේ රිකට් ගාන වීඩියෝ ගේනවා. සෙල්ලම් ගොඩාක් සෙල්ලම් ගොඩාක් තියෙයි. චැලෙන්ජ් වීඩියෝ ගේනවා. ඇලේ නානේවා ඔක්කොම ගේනවා ඉතින්. මේ දන්නවද කදු? පුකුණ චුට්ටක් ගන්න. පුකුණ කඳුළු යාළුවෝ. එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝත් ඉවර කරනවා. අපි යනවා බයි.